Hello guys, මම ඇවිල්ලා ඉන්නේ අපේ අට්ටාලි තොට්ටි හදන්න. ඉතින් දවස් 3ක් විතර ගියා මම එන්න මොකද මට උන්න යන්නලා හිටියේ. මේ ලී 3 විතරයි ඉතින් බඳලා තියෙන්නේ එදා දවසට. අද ඊටු ටික කරන්න ඕනේ. පේනවා ඇති ඉතින් අට්ටාලි පොඩ්ඩක් පොඩි වෙලා වගේ. වන්න නැති දවස්වල මෙයාලා ලී අඩුයි කියලා මෙතන තිබ්බ එක මෙතනට පොඩ්ඩක් අරගෙන පොඩි කරලා. ඒක අවුලක් නැහැ. ඒ ලොකුවට තියනවා තාම. ඊටු ටික හදමු අද. දැන් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. එතන ලිය බඳලා තියෙනෙත් මෙතෙන්ට. අපි මෙතන උණ ලියක් දාන්න ගියා. උණ ලිය පොඩ ඇදයි. අපි දැන් මෙතෙන්ට ලී ටික මෙතෙන්ට දැම්මා. දාලා කොල්ල ඇන ගහන ගම ඉන්නේ. ඇන පොඩ්ඩක් මදි සීන් එකක් තියෙනවා. වීඩියෝ එකත් එක්ක සෙට්ලා ඉන්න. ලී මදි වෙලා තියෙන මොකක්ද ගේම් එකක් ගහ ගන්න ඕනේ. සෙට්ලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ගා මම මේ ලීයක ඉන්නේ. එන ටික ගහන පොඩ්ඩක් එන ටික දිග මදි සීන් එකක් තියෙනවා. අකල් දෙකගෙන ආයි අපි අපිට මිටියකුත් නැහැ. දැන් මේ යකඩින්ෙන් තමයි ගහන්නේ. ඉතින් මම දැන් පල්ලෙහාට බැස්සා මහන්සිින්ද අර උඩ අර ටික බඳිනවා. තව යාළුවෙකුත් දැන් එනවා කිව්වා. ඉතින් අපේ මේ දෙවෙනි දවසේ මෙච්චර වෙලා ගියේ අපි දෙන්නෙක් විතරක් ඉන්නින්දා මේ යාළුවත් ආවා. යාළුවනේ අපි මේ ලී ටික උත් කපාන ආවා. මේ වැටට ගන්න වැටමාරින් ටික. ඉතින් පොඩි උණ ගහකුත් කැපුවා හීනි. දැන් මෙයා මේකට ඇන ටික ගහනවා. තාම මෙච්චර අපිට හදාගන්න පුළුවන් උනේ මෙතන අර එදා අඩු ගින පොල්ලක් බැඳලා තියෙන්නේ දැන්. ඉතින් දිගට වීඩියෝ එකත් සෙට් වෙලා ඉන්න. ඉතින් යාළුවනේ අදට අපේ අට්ටාලේ වැඩ කටයුතු ඉවරයි. ඉතින් දැන් වෙලාව හවස 5යි 10යි. ඉතින් අද මෙච්චර අපිට කරගන්න පුළුවන් වුණේ ඉතින් ලී කපන්නත් ගියේ හින්දා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. හෙට කොහොම හරි මේ ඔක්කොම ටික ගහලා අනිත් දවසේ වහලේ ගන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. Hello guys, ඉතින් මම ඇවිල්ලා ඉන්නේ අපේ තුන්වෙනි දවසෙත් අට්ටාලේ වැඩ කරන්න. ඉතින් අර යාළුවෝ දෙන්න ගියා කඩේ රීල්ලෙන්න කියලා. අපි ඉතින් දවස් දෙකකට මේ ටික විතර අපිට හදන්න පුළුවන් උනේ. තුන්වෙනි දවසට තමයි දැන් අද ආවේ. දැන් උදේ 9යි 20යි වෙලාව. අද කොහොම හරි මේකේ සැකිල්ල ඔක්කොම ගහලා හෙට දවස් ඇතුළත වහලේ ගහ ගන්න තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු අද ගහ ගන්න පුළුවන් වෙයිද කියලා ඔක්කොම. ලීඩ් මදි ලීඩ් එක උත්වා ගන්න ඕනේ අද. ආව වෙන කැලේකට මෙන්න මේ ගහ කපා ගන්න. එන ගේම ඇතුලේ මේ ගහ කපනවා. තව ගහ කපන්නේ. තව ගස් ගොඩක් තියෙනවා අපිට කපන්න වේන ඇති. දැන් මේ කැල ගොඩක් බා. එයනේ දැන් මේ කැලේ පරාට ගෙනාවා. එන මුල කුසංගම මේ කැලේට. දැන් අපි කැලේ මුලක් නැහැ නේ දෙකනේ තියෙන්නේ බොරු කියන්නේ. එළිය බදින්නයි යන්නේ. දැන් මේ මු කකුල් ජෙලි තමයි දැන් බදින්න යන්නේ. පේන උඩ කොළ දෙන්නෙක් ඉන්නවා ගැම්මට. තරුණියා මෙතන ඉන්නවා. මම මෙතනම පල්නවා. දැන් කපන් ආව ලී තමයි මෙතන තියෙන්නේ. මේ මුන් දෙන්න උඩ ලී ටිකක් බදිනවා. තරුෂයා උඩ මම මෙතන ලී බදිනවා. දිගටම සෙට්ලා ඉන්න වීඩියෝ එකත් එක්කම. ඕක හරිද? ඕක වැටුණොත් තව දවස් 7ක් එක්තේ ගියා. යාළුවනේ ඕක බැරි දේවල් කරන්න ගිහලා අතපය කඩා ගන්න යන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්න. තරුෂේ ඩ්‍රයිවර්ස්ගේ මේ මරණය මෙන්න මේ ආකාරයෙන් වෙනවා. ඌ එරටත් වැල්ලා ඉන්නේ. ඕ ඒ පාර ගයිස්. ඒ ගයිස් හොඳට ආවා. හොඳයි. ඉස්සුද බා. ගයිස් තව එකයි තියෙන්නේ. මේ තරුෂන් හොස් ජම්බඩ බලන්න එයා තෙමිලා ඉන්නේ. එරට පැන එකපාරක් ටැබ්ලට් එකක් මුන්ට අවිලා කියලා. කිද්ද මන්ද මල් සින්දුවක් දාලා. ඔව්. ඉත්වේ තරුෂ් තවල් වගේ මල් සින්දුව අනෙක් එක තමයි කියලා. ඕ ගයිස් තව එකක් ආවා. අප්පා! වව්! යාළුවනේ අපි දේවා. යාළුවනේ ඒ ගණන් මොකද අර යඩි දීපා. අර ටික අපි දෙන්න ගමු. මන්නන්න. අරෝන තින්දි ගමේ තියෙන්නේ. එහෙනම් අර ඇලේ තියෙන යට දෙපා කඩන්නේ. තෝද කැඩුවොත් ඒ පොඩයි ඩාම් වෙන කන්න මම මේ බොම්ම අමාරුයි මේක. අද අරගෙන මඩ අරවරින්කෝ. දෙපා කඩන්න බෑ. යාළුවනේ මගේ තැවිලි ඉඩ තරන් එනවා. නේ දැන් ටැබ්ලි ගඩනවා. ආහරු ටැබ්ලි ගඩනවා ඉන්න තරුජා. අපි දැන් නෑ දෙක තැවිලි ගෙඩියක් කඩුවා.
ඒක කඩන්න ඕනේ. ඔය යාළුවනේ යාළුවනේ ඒක උඩට වැටුණා නැත්නම් කරුගේ දවස් ඔය තරුජ පැද්දා යාළුවනේ තරුජ ඇලට පැනලා බඩ දාලා ඉන්න දැන් ඌ බඩ වෙලාලු. පව් අසරනේ කොල්ලා බඩ වෙලා. මේවා. ඉතින් යාළුවනේ අපිත් ඇඹිලි බිව්වා කඩලා. ඉතින් අපිට ලී නැති හින්දා අපි උණ ගහක්වත් දාන්න හිතාගෙන උණ ගහක් කපන්න ආවා. කපාගත්ත උණ ගහ දැන් ගෙනියන්න ඕනේ. අපි බලමු මේ උණ ගහ සරියොත් තව කපනවා. ඉතින් යාළුවනේ අපි උණ ගස් දෙකක් කපාගෙන ඇවිල්ලා ගැහුවා. මේටි තමයි ගහලා තියෙන්නේ. අර පුත්තලම් පුරේ පොළවේ ගැහුවා වගේ ඉන්න අර කුඩට වෙලා. ඉතින් තාම මෙහෙ ලොන්ත බෝල් හිකනේ උණ ගහ පලනවා. ඉතින් අද දවසේ අපිට මෙච්චරයි කරන්න පුළුවන් වුණේ. ඉතින් දවසෙන් භාගයක් මම නිකන් හිටියේ. ඒක හින්දා හරියට වැඩක් කරේ නෑ. ඉතින් ලීත් මදි වුණා. ලී කපන්නම සෑහෙන වෙලාවක් ගියා අපිට. ඉතින් කොහොම හරි හෙට ඉතුරු ලී ටිකත් ඔයලා ගහන්න ඕනේ. ඉතින් තව වීඩියෝ එක තියෙනවා. ඒ කියන්නේ තව අද දවසට හදනවා. දිගටම වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා කියනවා ඔයාලට. ඉතින් යාළුවනේ අද දවසට අපේ වැඩ ඉවරයි. 3 වෙනි දවසටත් මේ හෙට 4 වෙනි දවසේ ඉතින් හෙට ඔක්කොම කරලා ඉවර කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු හෙට දවස් ඇතුළත අපිට කරගන්න පුළුවන් වේද කියලා ඔක්කොම. ඉතින් යාළුවනේ මේ ටික තමයි අපිට අද කරගන්න පුළුවන් උනේ. එතන පැණි කලවැද්ද දෙන්නෙක් ඉන්නවා. හෙලෝ ගායිස් ඉතින් මම ආයෙත් තියෙන අපේ අට්ටාලේ 4 වෙනි දවසත් හදන්න. ඉතින් මම දැන් අර එදා ඊයේ ගහ කපපු කැලේට ආවා ගහක් කපා ගන්න. මේ අත මම දැන් කපන ගමයි ඉන්නේ. අර යාළුවෝ දෙන්න නෑ මම තව අනුශාන්ලා දිහාට ගියේ නෑ. යන්න කලින් මේ කපාගෙන යන්න ආවේ. ඉතින් අපි හෙට ගිහලා සෙට් වෙමු ආයි. ඉතින් යාළුවනේ මම ලියත් අරගෙන අනුශාන්ලා දිහාට ආවා. ඉතින් මගේදී හසලත් හම්බුණා අපිට. දැන් අනුශාන්ලා දිහාට ආවා. දැන් හසලා ලීය බඳින ගමයි ඉන්නේ. ඉතින් මෙයා මේ ලනුව බඳිනවා දැන් මේ කොටේ. ඔය අයිනෙම තියෙන එක තමයි දැන් මම කපාගෙන ආවේ. මේ මෙතන තව ලීයක් කපන් ආවා. මේ අපිට ලී මදි වුණා. අරුන් නෑ තව ලීයක් කපනවා වීඩියෝ එකේ සෙට්ලා වෙන්න තව බායම හදන්න තියෙනවා. ලනු මදිලා තියෙන්නේ. ඉතින් ලනු ගේන්න යන්නත් වෙනවා ඒ සෙට්ලා වෙන වීඩියෝ එකත් එක්කම. උන් ටික මෙතන මේක කපලා ඉවරයි. මම දැන් තමයි හරි දැන් ආවේ. එයාදි කොළ ගැන ඇලේ බැහැගෙන වැඩ මේ ලේන ගහක් තියෙන අදින්න. අපි කොළම තමයි කපන්නේ. හරි ආවා දැන්. උඹ උඩන එක. උඩටම ලගින්න එක මේ මෙයා දෙනවා. යන්නේ. ඔනේ හෙල්පුවන්. Kompor dalla yan di ba? Atarin ba? Ay ba nagira batam. Walang. යාළුවනේ ඉතින් අපි ගියා උණ ගහක් කපා ගන්න කියලා හිතාගෙන ඉතින් පූස් ගන්න හද්දයක් ඇහුණා පිමින හද්දයක්. ඉතින් එකපාරක් ඇහුණා අපි ගණන් ගත්තේ නැහැ. දෙවෙනි පාරත් ඇහුණා. ඊට පස්සේ එකපාරට එහා පැත්තේ අපේ හසල දැක්ක නයික් ඉන්නවා. තව පොඩ්ඩ අනුශානයට හපනවා. දෂ්ට කරනවා. හපන්නේ නේ බව්. ඒ ඉතින් ඌ 99න් තමයි බේරුනේ. දැන් අපිට උණ ගහකුත් නැහැ. මෙයා මේ අර පරණ එකක මේ ටික රහිනවා. මේක බඳින්න හිතාගෙන අපි බලමු ඉතින් දිගන වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉතින් අපි දැන් මෙච්චර හදලා තියෙන්නේ තාම මේ ටික ගහලා වහලේ ගහන්න විතරයි තියෙන්නේ අපිට. ඊට කොහොම හරි මේ ටික ඉවර කරගන්න තමයි අපි try කරන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. මේ තුනක් දැන් බඳින්න තියෙනවා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ ටික බඳලා කොහොම හරි අද වහලෙත් ගහලා ඉවර කරන්න ඕනේ. දැන් වෙලාව 3:00 මාරට විතර. දැන් 4යි වෙලාව.
මට තා පැය දෙකක් ඇතුළත ගහන්න තමයි try එක අපි බලමු. ඒ හුක්තෝ ඇට යම්ම. හරි මම දන්න හැම ළම කරන්න නැත්නම් ඕක දැන් බඳින්නකො පොඩි. කොහොමයි වැඩක් වෙන්නේ නැහැ නේ. අර ගහක් කොතෙන්ද බං? අර උණ ගහක් කොතෙන්ද බං? මට එතන දැන් මේක හයිට් වුණා. මේ ෆෝබියා වලි මට කමක් නැහැ එතෙන්ද යමන් ඉතින්. උඹ උඩේ න උඩ ඉන්නේ. උඩින් හයිට් වුණා මෙතන එන්නේ අම්බුනේ මෙතන. ඊළඟ මෙතන ආරක්ෂකයි තේස්කෝ. අලෝ තෝ ඉංග්‍රීසි වලින් දාලා මම වෙයි කරන්නේ. මොඩේ බා. මොඩේ කූල්. ඉතින් යාළුවනේ අපිට ලීමදි හින්දා අපි මේ ගහ කපා ගන්න කැලේකට ආවා. දඩි කැලේක ඉන්නේ අපි. අපි දැන් ඉතින් ලී ගහ කපලා අරන් යන ගමන් ඉන්නේ අනුශාන්ලා දිහාට. අපි ගිහින් සෙට් වෙමු. ඉතින් යාළුවනේ දැන් වෙලාව හවස 5:45. ඉතින් අර අපි කප හිටි ගහත් කපලා අනුශාන්ලා දිහා ගෙනින් දැම්මා. ඉතින් මං හදිස්සියේ ගෙදරට ආවා. දැන් ආයි යන්නේ මොකද 5:45 ඉඳලා ඉතින් මට වීඩියෝ කරන්න බැරුව ගියා හදිස්සියකට ආපු හින්දා. ඉතින් දැන් දවස් 4යි. අදත් ඉතින් පොඩ්ඩයි ගහ ගන්න පුළුවන් වුණේ. ඔයාලා දිගටම වීඩියෝත් එක්ක සෙට් වෙලා ඉන්න. හෙට අනිවාර්යෙන් ඔක්කොම ටික ඉවර කරනවා. ඉතින් හවස් වරුවම අර අප්මයි මේ අනුශාන විතරයි වැඩ කරේ ඒකයි අවුල උනේ. ඉතින් ඔයාලා දිගටම වීඩියෝත් එක්ක සෙට් වෙලා ඉන්න. අපි හෙට හම්බෙමු. හෙට නා වරුවකින් විතර වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් කියලා හිතනවා හෙට. අපි බලමු. හෙලෝ යාළුවනේ මම ඇවිල්ලා ඉන්නේ අපි අට්ටාලේ 5 වෙනි දවස් හදන්න. 5 වෙනි දවසේ වැඩ කරන්න. ඉතින් ඊයේ අපි මේ ටික තමයි හැදුවේ. අද මේ මෙතෙන්ද ලෑලි 3ක් විතර දාලා වහලි ගහලා වැට ගහන්න දිනවා අපිට. ඒ ටික කොහොම හරි එක දෙක ඉදි ඉවර කරගන්න තමයි අපි බලන්නේ. මොකද අපි ඊයේ ඉවර කරන්න හිටිය හින්දා අද වේලාසන ඉවර කරගන්න ඕනේ. අපි බලමු අද පුළුවන් ඉදි කියලා. ඉතින් මේ තියෙන අපි ඊයේ කපාගෙන ආපු ගහ හවද අවසල දැයක කපනවා දෙකට අතනින් ගහන්න. ගහක් ඕනේ වුණොත් කපා ගන්න එනවා. උණු ගහක් හරි මේ ගහක් හරි. ලේ ගහනවා අර ගිලිය කපලා වහල් සැකිල්ල ටික ගහගෙන එන්නේ. අට්ටාවට නිකම් ඉවරගෙන එනවා වගේ පේනවා. හෙඩ්ලයින් වීඩියෝත් එක්ක. ඉතින් යාළුවනේ පොල් කුරුමිනියෙක් ඉන්නවා ගහක පොල් ගහක. නෑ විහිළුවක් කරේ මේ අපේ වහලෙට පොල් අතු යන්න මෙයා පොල් අතු කපන්න ගියා නැග්ග පොල් ගහට. මේ පැල ගහෙන් පොඩි අත්තක් කපන්න යන්නේ. ඉතින් මේ තියෙන අපි වහලෙට ගහන්න කපපු පොල් අතු ටික. මේවා. ඉතින් මේ යට තියෙන වේලිච්චන අපි බිම වැටලා තිබ්බේ වහින්ද ගත්තේ. අනිත් ටික කැපුවා දැන් මේවා පළලා වියන්න ඕනේ. ඊට කලින් මේකේ තව අර මැද්දේ ලෑලි දෙකයි වහලේ ගහන්න තියෙනවා වැටකුත් ගහන්න හිතාන ඉන්නේ වෙලාව ඇති වුණා. ඊයේ මම පොල්ල සුඩි කපලා ඉවරයි. දැන් මෙයා මෙතන ඒවා දෙකට පලනවා. මේ තමයි පළපු කැලී ටික. එකක් ගත්තොත් දෙකට පලපුවම ගොඩක් එනවා. මේ අපි මේ ගොඩක් කපලා තියෙන මේ ටික වියා ගන්න ඕනේ. මම නම් වියන්න දන්නේ නැහැ. රසට වියන්න දන්නවද? අම්පොල සුඩි ගත්තා. ඒක අපි වැඩක් ගන්න බැරිද? එහෙම තියලා තියෙනවා. ඔන්න බලමු. නත්තලින්ද හුලං. නත්තලන් එනවා. හුලගත් වෙනවා එහෙම. ඉතින් යාළුවනේ මෙයාලා වහලෙට දාන්න පොල් අතු වෙනවා මෙතන. එකක් ගියලා තියෙන්නේ. ඉතින් අපි අට්ටාලේ තත්ත්වේ නම් තාම මෙහෙම තමයි තියෙන්නේ. මේ ටිකට මම පොඩි ලී තුනක් බැන්දා. තව ඒකට මදි ගොඩක්.
ඉතින් යාළුවනේ අපි වාලේට පොල් අතු ටික බැඳලා දාගත්තා. දැන් තව උණු ගහක් කපාගෙන ආවා. අර යතන එක කපනවා. මේ හිස්ටියට පළලා දාන්න. ඉතින් අරේලා පොල් අතු යනවා. ඉතින් සුපිරි අට්ටාලයක් අවස්සෙත් ගහ ගන්න තමයි අපි බලන් ඉන්නේ බලමු. දැන් වෙලාව 1යි වෙලාව හරියටම. ඉතින් යාළුවනේ අද අපිට මේ අට්ටාලේ වැඩ ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන්. අපිට තා ටිකයි හදන්න තියෙන්නේ. ඉතින් මේ දෙන්න අපේ අට්ටාලේ අතුල ඉතින් මේක හදන්න ලීවා ගන්න අපි මාර්ගයමක් දුන්නා. කුමාරි තේ ටික හදාගෙන දවස් 5ක් වගේ ඇතුළත අපි හදාගත්තා මේ ටික. එහෙනම් යාළුවනේ අදින් අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න. අපි එන හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.